අයිබෝවන් ඔයගොල්ලෝ ඉතාම ආදරෙන් පිළිගන්නවා ගණිත පේපර්ස් YouTube නාලිකාවට. මගේ නම කසුන් සඳරුවන්. ඉතින් අපි මේ වෙනකන් සාකච්ඡා කරේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ප්‍රශ්න පත්‍රය. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරා. ඒකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිශත ගාන අපි වැල් පොලිය හීනවන ශේෂයේ පොලිය අනුපාතිකය කොහොමද හොයන්නේ කියන විදිය ගැන කතා කරා. ඊට පස්සේ සමගාමී සමීකරණ ප්‍රශ්නයක් කරා. ඒක සුපිරි ප්‍රශ්නයක්. ඉතින් දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ග පූර්ණය වර්ගජ සමීකරණය පිළිබඳව ප්‍රශ්නය. මේකේ සමහර අය සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය භාවිතා කරලා මේ සමීකරණය විසඳනවා. නමුත් මම වර්ග පූර්ණයෙන් මේක විසඳන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. සූත්‍රය භාවිතා කරන එක සූත්‍රය කටපාඩම් කරගත්තොත් ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් නිසා. හරි. අපේ වර්ග පූර්ණයම භාවිතා කරලා හදන ළමයි සෙට් එකක් ඉන්නවා මේ වර්ගජ සමීකරණය. ඉතින් ඒගොල්ලෝ මේ වෙනකම් විභාගයකදී මේ වගේ ප්‍රශ්නයක් හදලා නැහැ. ඉතින් මේක හොඳ ප්‍රශ්නයක්. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද හදන්නේ කියලා. මම ප්‍රශ්නේ පල්ලෙහෙන් දාන්නම්. ඔන්න ප්‍රශ්නේ දැම්මා. පුළුවන් අය මට කලින් සමීකරණය ගොඩනගන්න බලන්න. එතකොට හරි වැරදි බලා ගන්න පුළුවන් නේ. ඒකේ කියනවා පොල් තෙල් හිඳීමේ යන්ත්‍රයක් මගින් පැයකදී කොප්පරා කිලෝග්‍රෑම් x ප්‍රමාණයක් යොදා පොල් තෙල් නිෂ්පාදනය කරයි. පොල් තෙල් සැකසීමේදී කොප්පරා කිලෝග්‍රෑම් එකකින් රුපියල් ගාලා ඔන්න මේ වීජ්‍ය ප්‍රකාශනයක් තියෙනවා. හරි. ලාභයක් උපයා ගත හැකිය. නිෂ්පාදකයා පැයකදී පොල් තෙල් නිපදවා රුපියල් 90ක ලාභයක් ලබන්නේ නම් ඉහත තොරතුරු ඇසුරෙන් ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. ඒ කියන්නේ වර්ගජ සමීකරණයක් නේ. වර්ගජ සමීකරණයක් ගොඩනගා එය විසඳීමෙන් පැයකදී භාවිතා කළ හැකි කොප්පරා කිලෝග්‍රෑම් ගණන පළමු දශම ස්ථානයට සොයා දිනකට පැය 8 බැගින් මාසකට දින 25ක් වැඩ කරන ලද්දේ නම් නිෂ්පාදකයා මාසකට ලබන ලාභය සොයන්න කියලා දීලා තිනවා. ඒකේ මේ වරහන් ඇතුළේ ඉංගියක් දීලා තිනවා. වර්ගමූල 1969 උත්තරේ 44.3 ලෙස අරගන්න කියලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ මුල කියලා අගට එනකොට මුල අමතක වෙන කේස් එකක් තමයි තියෙන්නේ. එතකොට මම මේ ප්‍රශ්නේ දැන් මෙහෙමම අයින් කරන්නම් බෝඩ් එකෙන්. ඔයගොල්ලෝ දැන් ගාන කියව ගන්න ඇතිනේ. හරි. අපි ඕකේ දාලා තිබ්බ දත්ත ටික මම මේ සයිඩ් එකෙන් ලියා ගන්නම්. එතකොට ඒක හැමෝටම වැදගත් වෙනවා. ඒකේ කියලා තිබුණේ මෙහෙම. දැන් මේ මැෂිමක් තියෙනවලු. හරි. මොන මැෂිමක්ද මේක? කොප්පරා පොල් තෙල් කරන මැෂිමක් තමයි තියෙන්නේ. මේ පැත්තෙන් කොප්පර දාපුවම මේ පැත්තෙන් තෙල් එනවා වගේ එකක් තමයි කියන්නේ. දැන් ඔය මම ඇඳපු මැෂින් එක හරිද? ඔයගොල්ලන්ට උගන්වන්න ඔහොම ඒ වඳින්න ඕනේ නැහැ. මේකෙදි කියන්නේ මෙන්න මෙහෙට කිලෝග්‍රෑම් x ප්‍රමාණයක් කොප්පර දාපුවම මේ පැත්තෙන් එළියට පොල් තෙල් එනවනේ. ඒ පොල් තෙල් හරි. දැන් මේ දාන කොප්පර 1 කිලෝග්‍රෑම් එකකින් එයාට අරගන්න පුළුවන් ලාභය තමයි මේ දීලා තින්නේ. x බෙදීම 5 ධන 2.6යි. හරි. පේන්නේ නැහැ නේද මේ පැත්ත? හරි. මෙහෙම. මේ පැත්තෙන් පොල් තෙල් එනවා. හරි. මේ පැත්තෙන් තෙල් එනවා. හරි. කොහොම හරි ඔය 1 කිලෝග්‍රෑම් එකකින් මෙයාට හම්බෙන ලාභය තමයි මේ තියෙන්නේ. x බෙදීම 5 ධන 2.6. මේක තමයි එක කොප්පර කිලෝග්‍රෑම් එකකින්. දැන් අපි දන්නේ දාන්නේ කොප්පර කිලෝ කීයද කියලා. එක කොප්පර කිලෝ එකකින් හම්බෙන ලාභය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කවුද ලාභය? හරි. ඊට පස්සේ දැන් මෙයා මේ පැයක් ඇතුළතදී තමයි එක පැයකදී තෙල් හිඳෙන්න තමයි x ප්‍රමාණයක් දාන්නේ. එතකොට එක පැයකට පැය එකකට x ප්‍රමාණයක් දානවා. එතකොට මේ පැය එකෙන් හිඳිලා තෙල් එළියට එනවනේ. ඒ හිඳිලා එන තෙල් ප්‍රමාණයෙන් එයාට හම්බෙනවලු පැයකදී පොල් තෙල් නිපදවා අරගන්න පුළුවන් ලාභය. ඒ කියන්නේ පැය එකකදී නම් ලාභය රුපියල් 90ක් ගන්න පුළුවන්ලු එයාට. පැයකදී රුපියල් 90ක් අරගන්න පුළුවන්. ඔන්න ඒක තමයි ඒ කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට කියලා තියෙනවා ඉතින් මෙන්න මේ වගේ එකක්. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. මෙන්න මේ ආකාරයට වර්ගජ සමීකරණයක් ගොඩනගන්න කියලා ඔන්න පළවෙනි කොටසේ කියලා තියෙනවා. ඊට පස්සේ තව කෑල්ලක් තියෙනවා. අපි ඒ කෑල්ල පස්සේ බලමු. දැන් හරිය සරලයි. x කියලා කොප්පර ප්‍රමාණයක් දානවා. පැය එකක් ඇතුළතදී දාන්නේ. ඒ පැය එක ඇතුළතදී හම්බෙන ලාභය තමයි රුපියල් 90යි. හරි. අපි දන්නවද දාන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා? නැහැ. හැබැයි අපි දන්නවා කොප්පර 1 කිලෝග්‍රෑම් එකකදී උපයා ගන්න පුළුවන් ලාභය තමයි x බෙදීම 5 ධන 2.6. දැන් මම නිකමට ඇහුවොත් දැන් ඔයා දන්නවනේ 1 කිලෝග්‍රෑම් එකකින් හම්බෙන ලාභය කීයද?
x බෙදීම 5 ධන 2.6 නේ. මේ තියෙන 1 කිලෝ එකකින් හම්බෙන ලාභයනේ. මං කිව්වොත් කිලෝග්‍රෑම් දෙකකින් හම්බෙන ලාභය හොයන්න කියලා ඔයා මොකද කරන්නේ? මේ 1 කිලෝ එකකින් හම්බෙන ලාභය ගුණ කරනවා කියනද? දෙකෙන්. එකකින් හම්බෙන ලාභය දෙකෙන් ගුණ කරපුවාම දෙකකින් හම්බෙන ලාභය එනවා. දැන් මං කිව්වොත් කිලෝග්‍රෑම් 3ක් මේකෙන් ඇතුළට දැම්මනම් කිලෝග්‍රෑම් 3කින් හම්බෙන ලාභය කොහොමද හොයාගන්නේ? ඒක හොයාගන්න මේ ප්‍රමාණය 3ෙන් ගුණ කරන්න ඕන. මං කිව්වොත් කිලෝග්‍රෑම් 10කින් හම්බෙන ලාභය කියලා. කිලෝ 10ක් නම් මේ එකකින් හම්බෙන ලාභය නම් ඒක 10 වතාවක් 10ෙන් ගුණ කරා නම් අපිට කිලෝ 10කින් හම්බෙන ලාභය හොයාගන්න පුළුවන්. මං හිතනවා මේ කිව් එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. දැන් දාන්නේ කිලෝ 1වත් 2වත් 3වත් 4වත් නෙවෙයි. මම දන්නේ නැහැ දාන්නේ කීයද කියලා. දැන් දාන්නේ කිලෝ x ප්‍රමාණයක්. එහෙනම් කිලෝ x ප්‍රමාණයකදී හම්බෙන ලාභය හොයන්න අපි කරන්න ඕන මේක කාගෙන් ගුණ කරන එකද? අර වගේමයි x ගෙන් හොයන්න. x ගෙන් 10කින් හම්බෙන ලාභය හොයන්න නම් 10න් ගුණ කරා, 2කින් හම්බෙන හොයන්න 2කින් ගුණ කරා, 3කින් හම්බෙන ලාභය හොයන්න 3ෙන් ගුණ කරා. x ප්‍රමාණයකින් හම්බෙන ලාභය හොයාගන්න නම් x ප්‍රමාණයකින් ගුණ කරන්න ඕන. අපි දන්නේ නැහැ කීයද කියලා. එතකොට කොහොම හරි මේ x ප්‍රමාණය කියන්නේ පැය එකකදී දාන ප්‍රමාණනේ. ඔය පැය එකකදී දාන ප්‍රමාණයෙන් එයා උපයාගත්ත ලාභය තමයි 90. එතකොට උතන සමීකරණයක් අපිට මට ලියන්න පුළුවන් මෙහෙම. මම දන්නවා මේ තියෙන්නේ 1 කිලෝග්‍රෑම් එකකින් හම්බෙන ලාභය. මම දාන්නේ කිලෝග්‍රෑම් x ප්‍රමාණයක්. ඒ හින්දා මම මේක x ගෙන් ගුණ කරනවා. මම මේ පැත්තට ගන්නවා x අකුර. හරි. එතකොට මේකෙන් මට හම්බෙන්නේ දැනට දාපු කිලෝ ප්‍රමාණයට හම්බෙන ලාභය. හරි. ඒ ලාභය අපි කීයද කියලා දන්නවා. රුපියල් 90යි. හරි. රුපියල් 90යි. ඔන්න අපි සමීකරණය ගොඩනගා ගත්තා. එතකොට x කියන ප්‍රමාණය දැන් මේ පැය එකකදී හම්බෙච්ච ලාභය 90යි. එතකොට පැය එකකදී දාන ප්‍රමාණය කිලෝ කීයද කියලා දන්නේ නැහැ. නමුත් ඒක 1 කිලෝ එක ප්‍රමාණයෙන් ගුණ කරා. ඒක සමාන කරා ඒ පැය ඇතුළතදී හම්බෙච්ච ලාභෙට. හරි. මම හිතනවා ඒක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. දැන් සමීකරණය මේක විසඳගෙන යන එක තමයි වැඩේ තියෙන්නේ. හරි. අපි මේකේ වරහන් අරගමු. x වාරයක් x වර්ගය යට 5 එහෙමමයි ධන x වාරයක් 2.6 කියලා කියන්නේ 2.6යි x සමානයි මේ පැත්තට මුකුත් කරන්න එපා. මේ පැත්ත 90ම තමයි. දැන් මෙහෙම තියෙද්දි යට 5 තියෙද්දි පොඩි අවුලක් තියෙනවනේ. ඒ හින්දා අපි මේ ඔක්කොම ටික 5ෙන් ගුණ කරමු. මේකත් 5ෙන් ගුණ කරනවා, මේකත් 5ෙන් ගුණ කරනවා, මේකත් 5ෙන් ගුණ කරනවා. එතකොට මේ පහට මේ පහ කැපිලා x වර්ගය තනි වෙනවා. මෙතන 2.6යි x ගුණ කිරීම 5. අපි බලන්න ඕන 2.6 දැන් 5ෙන් ගුණ කරගෙන. 5 වරක් 6 30න් බිඳුවයි 3ක් ඉතිරි. 5 වරක් 2 10යි 10යි 3යි 13යි. දශම ස්ථාන 1යි. 13යි දශම බිඳුව කියන්නේ 13යි ළමයි. 13යි x අකුරේ ඉන්න එක අමතක වෙයි. සමානයි මේ පැත්ත 90 5ෙන් ගුණ කරමු. 90 බිඳුව කෙරවලට දානවා. 5 වරක් 9 45යි. ඔන්න අපි තව ටිකක් සරල කරගත්තා. දැන් අපිට අරගන්න ඕන මේ වගේ x වර්ගය bx ධන c. එහා පැත්තේ බිඳුව ඉන්න ඕන. දැන් එහා පැත්තේ බිඳුව ඉන්න නම් මේ 450 මෙහෙට ගෙනව නම් ඉවරයිනේ වැඩේ. එහෙනම් x වර්ගය ධන 13x ඍණ 450 සමානයි බිඳුවයි. එතකොට ඔන්න මේ ආකාරයෙන් අපි මෙයාව සකස් කරගත්තා. ඔය x වර්ගයේ ඉස්සරහා a අකුරක් ඉන්නේ. එතකොට මේකේ නම් x වර්ගයේ ඉස්සරහින් 1. එතකොට a කියලා කියන්නේ 1ට. අර b කියලා කියන්නේ 13ට. අතන c කියලා කියන්නේ 45ට. හරි. ඍණ 45ට. එතකොට ඒක මේ කාරණාව තමයි ටිකක් පැටලෙන විදිහට දීලා තිබුණේ. නමුත් සමීකරණේ හරි සරල සමීකරණයක්. ඔන්න අපි සමීකරණේ ගොඩ නගා ගත්තා. හරි. මම සමීකරණේ සයිඩ් එකෙන් ලියා ගන්නගේ නැත්තම් x වර්ගය ධන 13x ඍණ 450 සමානයි බිඳුවයි. හරි. මම මේ ගොඩ නගපු විදිහ දැන් මකනවා. හරි. මේ කැලි බැරි ටික ඔක්කොම අයින් කරන්න හඳයි. ඊට පස්සේ මම ආපහු ප්‍රශ්නේ දාන්නම්. එකේ දෙයක් කියලා තිබ්බා. ඔයගොල්ලොත් බලා ගන්න. ඒකේ කියලා තිබුණා ගොඩ නගා එය විසඳීමෙන් පැයකදී භාවිතා කරන ලද කොප්පර කිලෝග්‍රෑම් ගණන පළමු දශම ස්ථානයට සොයා. ඊට පස්සේ තව කෑල්ලක් තියෙනවා පළමු දශම ස්ථානයට සොයා දින 8ක් ගග ඔහොම කෑල්ලක් යනවා. අපි ඒ වුණාට පළමු දශම ස්ථානයට ඉස්සෙල්ලා හොයමු.
ඒ කියන්නේ දාපු කොප්පර ප්‍රමාණයනේ. පැයකදී දාපු කොප්පර ප්‍රමාණය. ඒ කියන්නේ x කීයද කියලා තමයි ඔතනදී ඔය අහලා තියෙන්නේ. අපි x හොයාගමු දැන් කීයද කියලා. මම ආපහු ප්‍රශ්නේ අයින් කරන්නම් බෝඩ් එකේ නැත්තම් පේන්නේ නැති වෙන හින්දා. අන්න සමීකරණේ මම ඒක මෙතනින් ලියා ගන්නම්. වර්ග පූර්ණයෙන් තමයි විසඳන්නේ. හරි. වර්ග පූර්ණයෙන් තමයි විසඳන්නේ. අර සූත්‍රය භාවිතා කරලා විසඳන ළමයි මම මීට කලින් සූත්‍රය භාවිතා කරලා වර්ග පූර්ණ ගණන් කරලා තියෙනවා. හරි. මේ මෑතකදී දාලා තියෙනවා පැය 3ක විතර වීඩියෝ එකක්. මේ පාස් පේපර් ඔක්කොගෙම තිබිච්ච වර්ගජ සමීකරණ ඔක්කොම ටික විසඳලා වර්ග පූර්ණේ. ඒ ටිකත් බලන්න. එකත් බලන්න. හරි. එතකොට මෙතන ඉන්නව කවුද? x වර්ගය ධන 13x ඍණ 450 සමානයි බිඳුව. හරි. අපි ඉස්සල්ලාම කරන්නේ වර්ග පූර්ණයේ පළවෙනි නීතිය තමයි. මෙතන හැබැයි x වර්ගය ඉස්සරහා ධන 1 ඉන්න ඕන. දැන් මෙතන 1 ඉන්නවනේ. ලකුණක් නැහැ කියන්නේ එයා ධන තමයි. ඒ හින්දා ඒ ප්‍රශ්නේ හරි. මේ ඉන්න 450 අපි මොකද කරන්නේ? ඉස්සල්ලාම අපි කරන්නේ මෙන්න මේ 100 අකුර විදිහට ඉන්නේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාව එයාව යවනවා අනිත් පැත්තට. එතකොට මේ පැත්තට වෙන්නේ මොකද්ද? x වර්ගය ධන 13x ඍණ 450 එහා පැත්තට ගියපුවම මෙතන හිඩසක් වෙනවා. මේ පැත්තට ගියපුවම ධන 450 වෙනවා. හරි. අපි අතින් මෙතෙන්ට ධන ලකුණක් දානවා. මේ පැත්තටත් ධන ලකුණක් දානවා. ඒක තමයි දෙවෙනි පියවර. මෙතන හිටපුගෙන අනිත් පැත්තට යවුවා. මෙතෙන්ට ධන දැම්මා අනිත් පැත්තටත් ධන දැම්මා. දැන් මේක සමීකරණයනේ කරන දේ දෙපැත්තටම කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතෙන්ට දැම්ම කෙනෙක්. මෙතෙන්ට දැම්මේ මෙන්න මේ මැද කෙනාව දෙකට බෙදලා. ඒ කියන්නේ 13 දෙකට බෙදලා එයාගේ වර්ගය තමයි මෙතෙන්ට දැම්මේ. හරි. දැන් ඇත්තටම 13 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. අපි මේ වෙනකන් හදපු වර්ගජ සමීකරණවල වර්ග පූර්ණයෙන් හදපුවාගේ මෙතන බෙදෙන කෙනෙක් තමයි හිටියේ. හරි. දැන් මේකේ බෙදෙන්නේ නැහැ. ඒකත් අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ප්‍රශ්න පත්‍රය තමයි මෙහෙම වැටිලා තියෙන්නේ. එතකොට වර්ග පූර්ණයේ වර්ගජ සමීකරණය ගොඩනගපුවාම අපිට සාමාන්‍ය වර්ගජ ගානේ සමීකරණේ පෙන්නනවා. මෙන්න මේක අරගෙන පෙන්නන්න කියලා හරි කියනවා. දැන් මේ අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ප්‍රශ්න පත්‍රේ මේක අරගෙන පෙන්නන්න කියලා නෑ. මෙන්න මේ ආකාරයේ කෙනෙක් අරගෙන පෙන්නන්න කියලා කියනවා. එතකොට අපි දන්නේ A කියන්නේ කීයද, B කියන්නේ කීයද, C කියන්නේ කීයද? අපි දන්නේ නැහැ. දැන් බැරි වෙලා හරි මෙහෙම දීලා තිබුණා නම් අපිට හිතා ගන්න පුළුවන් අපි ගොඩනගපු තැනට එනකන් හරි හරියට වැඩේ කරා. කාට හරි ගොඩනගා ගන්න බැරි වුණා නම් මෙතනින් පස්සේ ටික හරි වර්ග පූර්ණයෙන් හරි අර සමීකරණය භාවිතා කරලා හරි විසඳන්න පුළුවන්කම තිබුණා. දැන් මේ විදිහට ප්‍රශ්නේ බැරි වෙලා හරි ඇහුවොත් කපෝති. මොකද මේක දැන් ගොඩනගා ගන්න එපා. ඒ හින්දා ගොඩනගන වැඩේ හරියටම කරන්න. ඒ ගොඩනගන්න ඕන එක ගානේ දත්ත ටික දීලා තිනවා. සමගාමී සමීකරණ වගේම තමයි. දැන් අපි මේකේ බලමු 13 වර්ගය කියලා කියන්නේ 169යි. ඒ කියන්නේ ළමයි 13 වාරයක් 13. යට දෙකේ වර්ගය කියලා කියන්නේ දෙවාරයක් 2 4යි. එතකොට 169 යට 4. ඒක තමයි මෙතෙන්ට අපි අතින් දාන්නේ. අපි ඒකම අනිත් පැත්තට දාන්න ඕනේ. දැන් මේක සමීකරණයන්නේ. ඔන්න අපි දෙපැත්තටම දැම්මා ඒක. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ කරන්නේ මේ පැත්තට වරහණක් දානවා. x වර්ගෙන් x ගන්නවා. මෙතන ධන නම් මෙතන ධන. මෙතන ඍණ නම් මෙතන ඍණ. හරි. ඊට පස්සේ ආයි මෙයාගේ වර්ගමූලය තමයි මෙතෙන්ට දාන්නේ. හරි. ඒ කියන්නේ 13 කියන්නේ මෙයාගේ වර්ගමූලය කියන්නේ නැත්නම් 13 භාගය තමයි මෙතෙන්ට දාන්නේ. මීට කලින් කරපු වීඩියෝස් බලන්න දැන් හෙට විභාගي කියලා සම්පූර්ණ උගන්වන්න තමහරුයි. එතකොට මෙතෙන්ට දාන්නේ 13 බෙදීම 2. මෙන්න මේ කොටස තමයි අර වර්ග කරන්න කලින් කොටස තමයි ආයි මෙතෙන්ට දාන්නේ. දාලා මෙතනින් ලොකු වර්ගයක් දානවා. දාලා මෙතන මේක සුළු කරගන්න ඕන. අපි මේ 450 යට ඉන්නෙත් 1 කියලා සැලකුවොත් 1ටයි 4ටයි කුඩා පොදු ගුණාකාරය 4. භාග දෙකන්නේ තියෙන්නේ. sorry. එතකොට 4ට 1 ඒවා 4යි. 4 වරක් 450 දාන්න ඕන මෙතෙන්ට. 4ට 1 ඒවා 4යි. 4 වරක් බිඳුව බිඳුවයි. 4 වරක් 5 20න් බිඳුව දානවා 2ක් ඉදිරි. 4 වරක් 4 16යි. 16යි මේ දෙකයි 18යි. ඔන්න ඒක 18යි. මේ ධන ලකුණ මෙතෙන්ට දානවා. 4ට 4 ඒවා 1යි. 1 වරක් 169. 4ට 4 ඒවා 1යි. 1 වරක් 169 169යි. ඔන්න ඒක ඇල්ලත් හරි. හරි. දැන් මේකට මොකුත් කරගන්න කලින් අර පැත්ත අපි පොඩ්ඩක් එක සමතයකට අරගමු. 1800යි 169 එකතු කරමු. 0යි 9යි 9යි. 0යි 6යි 6යි. 8යි 1යි 9යි. මෙතන තියෙනවා 1ක්.
ඒක බෙදනවා කීයද 4ෙන්. හරිනේ. එතකොට මේ පැත්තට ආවහම මේ පැත්තේ ඉන්නවා x ධන 13 යට 2. අපිට පුළුවන් නේද? දැන් මෙහෙම මම දාලා පෙන්නන්න. මෙහෙම වර්ගය එකපාර මෙතෙන්ට දාන්න නැතුව මේ වර්ගේ මේ පැත්තෙන් අයින් කරලා ඒ වෙනුවට කෙලීම අර පැත්තට දානවා කවුද? වර්ගමූලයේ දානවත් එක්කම ධන හෝ ඍණ කියන ලකුණු දාගන්න. හරි. එතකොට මෙතෙන්ට වරහන් අවශ්‍ය නැහැ. එතකොට මේ පැත්තේ වර්ගය අයින් වෙනවා නම් අර පැත්තට වර්ගමූලය දාන්න ඕන. ඒක තමයි නීතිය. හරි. එතකොට අපි මෙතන හිටපු කෙනා එහා පැත්තට දැම්මා. මැද කෙනාව දෙකට බෙදලා යාගේ වර්ගය ගත්තා. දෙපැත්තටම දැම්මා. ඊට පස්සේ වරහනක් දාගත්තා. උඩින් වර්ගයක් ගත්තා. වර්ගය නැති කරන්න එහා පැත්තට වර්ගමූලය දැම්මා ධන හෝ ඍණත් එක්ක. හරි. ඊට පස්සේ අපිට මට ඔය ගානේ මතකයි එක තැනක දීලා තිබුණා. මේ වගේ එකක්. 1969 වර්ගමූල 1969 උත්තරේ 44.3 ලෙස ගන්න කියලා තිබුණා. හරි. දැන් අපේ ගාන හරිහින්ද තමයි මෙතෙන්ට එනකන් හරිහින්ද වෙන්න ඕන 1969 අපිට ආවනේ. හරි. මට තප්පරයක් දෙන්න මේ තින්ත ඉවරයි. හරි. එතකොට මේ ඔන්න ඒ කෑල්ල ඇත්තට මෙතන හරි ගිහින් තියෙනවා. දැන් ඊළඟට අපිට x නේ හොයන්න ඕන. මේ ධන 13 මේ දෙකෙන් 13 වැඩක් නැහැනේ. අපි x තනි කරගන්න මේ කොටස එහා පැත්තට යවනවා. එතකොට එයා ඍණ වෙනවා. 13 යට 2. මෙතන ධන හෝ ඍණ. දැන් වර්ගමූලයේ අපි දන්නවනේ 1969 නම් වර්ගමූලය කීයද? 44.37යි. 4 නම් වර්ගමූලය කීයද? 2යි. එතකොට ඔන්න වැඩේ සෙට් වුණා නේ. එතකොට මෙතන 2න් 13 මෙතන 2න් 44.37 ආවා. ඒ කියන්නේ මම කරගත්තේ වර්ගමූල පාර්ට් එක එතනින් ලියා ගත්තා. 1969 වෙනුවට ගානේ දීලා තිබුණා ඒක දාගත්තා. 4 වෙනුවට 2 දාගත්තා. x සමානයි. මෙතන 2 මෙතන 2. ඒ 2 වෙනුවට 1 2ක් ගන්න පුළුවන්. මෙතන ඍණ ඉන්නේ. ඍණ 13 ධන හෝ ඍණ 44.37 ඔන්න ඔහොම අපිට එකපාර ගන්න පුළුවන්. දැන් අපි දන්නවනේ කොහොමද වර්ගජ සමීකරණයේ x ට උත්තර දෙකක් එනවා කියලා. දැන් අපිට පුළුවන් මේ උත්තර දෙක දෙපැත්තෙන් ලස්සනට ලියා ගන්න. x සමානයි ඍණ 13 ධන 44.37 බෙදීම 2. මේක එක්කෙනෙක්. හෝ ඊළඟට x සමානයි ඍණ 13 මෙතනින් ඍණ ගෙන ගන්නවා. ඍණ 44.37 ඒක බෙදනවා සම්පූර්ණයෙන්ම කීයද? 2. ඔන්න හරි. එතකොට කරේ ධන හෝ ඍණ වලින් මෙතෙන්ට ධන කෙනා ධන 44 ගත්තා. මෙතෙන්ට ඍණ 44යි ගාන ගත්තා. දැන් ඉතින් දෙයියනේ කියලා මේක වරද්ද ගන්න නැතුව හරියට සුළු කරලා බෙදාගමු. දැන් අපි කරන්න ඕනේ මේ දෙන්න එකතු කරගන්න එක. ඒ කියන්නේ එකතු වෙන්නේ නැහැනේ දැන් උතන. ඇයි මෙයා ඍණ මෙයා ධන දෙන්න කවදාවත් එකතු වෙන්නේ නැහැ අඩු වෙනවා. 7න් බිඳුවක් 7යි 3න් බිඳුවක් 3යි 4න් 3ක් 1යි 4න් 1ක් 3යි නේ. 31.3යි 7යි 7න් බිඳුවක් 7යි 3න් බිඳුවක් 3යි 4න් 3ක් 1යි 4න් 1ක් 3යි. හරිනේ 31.37යි 31.37යි. මෙතන ලොකු කෙනා 44 හින්දා මේ උත්තරේ ධන උත්තරයක්. හරි. හෝ හරි අපිට පුළුවන් එහා පැත්ත. ඍණ 3යි ඍණ 44.37යි ඍණ 3 නෙමෙයි ඍණ 13 එතන ඉන්නේ. මෙතන 13 නේ තියෙන්නේ. ඍණ 13යි ඍණ 44.37. ඕක සුළු කරගන්න පුළුවන්. දැන් මෙයත් ඍණ මෙයත් ඍණ හින්දා හම්බෙන දෙන්නම ඍණනේ. ඒ හින්දා මම ඒක මෙතනින්ම කරන්න 3.7යි 4යි 1යි 5යි. ඕක බෙදනවා කියනද අපහු දෙකෙන් හැබැයි යා ඍණ. දැන් අපි මේක බෙදාගමු. මේක දෙකෙන් බෙදන්න ඕන. x සමානයි. හරි. මේ පැත්තේ බෙදමු මම බෝඩ් එක මකලා ඉන්න මේ කැල්ල. 31.37 බෙදීම කීයද 2.
එකයි දෙකයි එකක් ඉතිරි 11ට දෙකේව 5යි 5 වරක් දෙක 10යි එකක් ඉතිරි දශම තිත තිබ්බ 3 ගත්තා 13ට 6ක් තියෙනවා 6 වරක් 12යි 1යි 17ට 8ක් තියෙනවා 15.6යි 8යි 15.6යි 8යි හරි එහා පැත්ත එක්ක බලමු ඒකත් අපි ඔන්න බෙදලා දාමු 57.37 බෙදන්න ඕනේ කියනද දෙකෙන් 2යි 4යි 1යි 8යි 16යි 1යි දශම තිත තිබ්බ 3 ගත්ත 13ට දෙකේවා 6යි 12යි 1යි 17ට දෙකේවා තියෙනවා 8යි 28.6යි 8යි 28.6යි 8යි හැබැයි යා ඍණ ඇයි ඍණයි ධනයි බෙදුනම උත්තරේ ඍණනේ නේ එතකොට ඔන්න අපි x ට උත්තර දෙකක් ගත්තා දැන් x කියලා කියන්නේ මොනවද කිලෝ ප්‍රමාණයක් නේ. එතකොට ඍණ කියලා කියන්නේ බිඳුවටත් වඩා කුඩා අගයක්. එතකොට අපිට ලියන්න පුළුවන් මම දැන් මෙතන කරන්නම් මේ කොටස. අපිට ලියන්න පුළුවන් මෙතන ඉඩම අධිහින්ද කරන්නේ මෙහෙම මෙතෙන්ට එන්න දැන් x බිඳුවට වඩා කුඩා විය නොහැක. බිඳුවට වඩා කුඩා විය නොහැක. ඍණ අගයවල් කියලා කියන්නේ බිඳුවටත් වඩා කුඩා අගයක් නේ. එහෙනම් මේකේ උත්තරේ අනිවාර්යයෙන්ම එම නිසා x සමාන කීයද 15.6යි 8යි නමුත් අපිට කියලා තිබුණා ඕකේ ওই ප්‍රශ්නේ පළමු දශම ස්ථානයට සොයා. එතකොට පළමු දශම ස්ථානයට තමයි හොයන්න ඕන. පළමු දශම ස්ථානය කියන්නේ මෙතෙන්ට හොයන්න ඕන. එතකොට අපිට කියන්න පුළුවන් ආසන්න වශයෙන් 15.0 පළමු දශම ස්ථානයට හොයනවා නම් දෙවෙනි දශම දිහා බලනවා 5ට වඩා වැඩි. එහෙනම් එකක් එකතු කරනවා 7යි මොනවද කිලෝග්‍රෑම් x කියලා කියන්නේ 15.7 කිලෝග්‍රෑම් හරි ඔන්න ඒක හරි ඊට පස්සේ මම ආපහු ප්‍රශ්නේ පල්ලෙන් දාන්න ඔන්න ඒකේ කියලා තියෙනවා දැන් අපිට කියලා තිබුණේ දශම ස්ථානෙට සොයා ඔන්න අපි ඒක හෙව්වා එතෙන් එනකන් අපේ ප්‍රශ්නේ උත්තරේ හරි ඊට පස්සේ කියලා තියෙනවා දිනකට පැය 8 බැගින් මාසකට දින 25ක් වැඩ කරන ලද්දේ නම් කියන්නේ දවසකට පැය 8 ගානේ දින 25ක් වැඩ කරා නම් නිෂ්පාදකයා මාසකට ලබන ලාභය සොයන්න කියලා කියනවා. හරි. ඒකත් හරි සරල කේස් එකක් වෙන්න යන්නේ. මම ඒ කොටස මේ පැත්තේ හදන්නම්. හරි. මෙතනින් හදන්නම් එහා පැත්තෙන් ඒකේ කියනවා දිනකට පැය 8 බැගින් මාසකට දින 25ක්. එතකොට අපි දන්නවා මොනවා කරත් පැයකට කොප්පර x ගාණක් දාලා හරි කමන්නේ 15.7යිනේ. පැයකට දැන් දාන්නේ කොප්පර. ඒක වැඩකුත් නැහැ. අපි දන්නවා පැය එකකදී උපයන ලාභය තමයි රුපියල් 90 නේ. පැය එකකදී රුපියල් 90යි. එහෙනම් දවසට බලන්න ලාභය කීයද කියලා. දැන් උපයන ලාභය හොයන්න කියලා කියන්නේ අපිට එකවර හෙయ్య හැකි. රුපියල් 90ක් හම්බ වෙනවා එක පැයකදී. ඒ වගේ පැය 8ක් වැඩලුනේ. දවසකට පැය 8ක් වැඩලුනේ. එතකොට පැයකට 90 ගානේ පැය 8ක් වැඩ ඒ වගේ දවස් 25ක් වැඩ කරනවා. එතකොට අපි කරන්න ඕනේ මේක ආපහු 25න් වැඩි කරන එක. එතකොට මෙයාලගේ සම්බන්ධතාව අපිට අදාළ නැහැනේ. දැන් අපි මේක ගුණ කරගමු. 90 ගුණ කරමු. 25 8ක් කීයද කියලා බලන්න. 8 වරක් 5 40න් බිංදු දානවා 4ක් ඉතිරි. 8 වරක් 2 16යි 4යි 20යි. එතකොට 90 ගුණ කරන්න ඕන 200න්. 90 බිංදු දානවා 200 බිංදු 2 දානවා 9 වරක් 2 කීයද 18යි. රුපියල් කොච්චරක්ද? රුපියල් 18000ක් හොයනවා. එයා දවස් 25ක්. දවසකට පැය 8 ගානේ වැඩ කරලා. හරි. ඒක තමයි හොයන්න කියලා ඔයාලට කියලා තිබුණේ. මේක වර්ගජ සමීකරණයට දාලා අර සමීකරණයක් තියෙන්නේ. ඒ සමීකරණයට දාලා හදන්නත් පුළුවන්. නමුත් මම වර්ග පූර්ණයෙන් තමයි මේ වෙනකන් ගණන් ටික හදලා තියෙන්නේ. සමීකරණයෙන් හදපු ගණන් සෙට් එකකුත් තියෙනවා. ඒ ටිකත් මම හිතන්නේ ගිය අවුරුද්දේ වල ළමයින්ට සමීකරණේ භාවිත කරලා ගණන් ගොඩාක් හැදුවා. ඒක YouTube එකේ තියෙන හින්දා තමයි මම වර්ග පූර්ණයෙන් හදන්නේ. එහෙනම් අපි ඊළඟට අපිට හම්බෙන්නේ ප්‍රස්ථාර ගාන. අපි ප්‍රස්ථාර ගානට යමු. මම ඒක තව වීඩියෝ එකකින් අරන් එන්න. යාළුවන්ට පුළුවන් තරම් ෂෙයා කරන්න. channel එක අනිවාර්යෙන් subscribe පාරක් දෙන්න ඉතින්. එහෙනම් ප්‍රස්ථාර ගානෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.